බුදුදහමෙන් පෝෂණය වූ ශ්‍රී ලංකාවේ කීර්තිමත් අතීතය පියුල් සහගත අනාගතය යා කරමි. පුදී ජනයාගේ යහපත බුදු හිමියනි යලි වඩි කවි බණ දේශනාවයි මේ. පුප්පානි හේව පච්චිනන්තං ව්‍යාසත්ත මනසං අරං සුත්තං ගාමං මහෝඝෝව මච්චු ආදාය ගච්ඡති මහා වතුරක් පැමිණ නිදිගත් ගමක් වනසා හරින්නාක් මෙන් පස්කම් සැබේහි ඇලුණු ඒවාම සොයන මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්පවග්ගය. ගැඹුරැති දාහං පාද ආරුතින් සියුම් කළ කරුණා ගාංගුල ඉතිරුනෙත් කැලුම් තුල පිබිදී සුවඳ දෙන ලොවුතුරු නෙළුම් විල මම හිස තාබමි අංගීරස ගෝයුම් මාල විනය සුතුර අභිදහාමද කියන ලෙසින් සදහම දෙසා ඇත කාටත් හැඟෙන බසින් කුල්මත් වෙමින් ඒ උත්තම මිහිරි රසින් නම්දිමි උතුම් සදහම බැති බරව හිසින් තාපසද විනය එක් කොට කෙලෙසුම් තවන පැහැදිලි කරන සංබුදු හිමි දෙසු නිවන කාසාවත පැළඳ මිසදිටු බැමිදාවන නමස්කාර වේවා මහා සංඝරුවන කහවත පැහැය අරගෙන සඳ කිරණ පෙරේ තිවලා බනසෙයි නිරතුරු ගෙදර දොරේ මහියංගන නාගදීපය කැලණිපුරේ සිරිපා පියුම් සුවඳින් ලක්දිවම පිරේ මිහින් තාලෙන්
සාදහම් ගාංග ගැලුවාගය සංසුන්නී සිරිමාබෝ හිමිලාගය ඉතිහාසයෙන් හිමියුණු උරුමය දිගය මෙතුවක් කාලක් අප ආවෙත් ඒ මාගය රන්වැලි සෑය තුපාරාමයට එහා ඉසුරු මුනිය සහ වටදාගෙයට මෙහා ඇතමන පොතක් කියවානිම නොකල මහා එතැනයි අරුම බුදුහිමි වැඩි රටක ආහා හිරිගඬු සෑයේ කිරිපිඬු සුවඳට මත් වී දලදා මැදුරේ තේවාවෙන් සුවපත් වී ජාතිය ගොඩ නැගූ හැදියාවද අත් වී තිබුණාපේ හදවත් දහමින් තෙත් වී ලලාටයද අකුධාතුව තිබෙන බිමේ සිරිපාදිලෙයි සමනොල කඳු වැටියේ හිමි දෙතිස් පලරුක්හි අතුමිහි මතට නැමී ඒ ගුණ සුවඳ ඇත තවමත් සිහාල කමී මහින්දාගමනයෙන් පසු සදාචාර සම්පන්න මිනිසුන් වූ අපි අද ජාතිවාදය කරපින්නාගෙන බල අරගලයක යෙදී සිටිමු. තථාගත ලෝතුරු බුදු පියාණන් වහන්සේ මේ ඔබ වහන්සේගේ පාද ස්පර්ශයෙන් අති පාරිශුද්ධත්වයට පත් වූ දහම් දීපයමද පෝසොන් පොහොදිනය මිනිසුන් උනදිනය නැතිනං ලෝවේ ආපතාවමත් ආසරණය ගස්ගල් පාවා ඇසුවේ සංබුදු බණය එතනින් ඇති වුණාරට දෑයටම විනය සම්පත්තිබූ නිරිදෙකු මහාමෙර උසට දඩයම විනෝදය කරගෙන
සිටියාසට දුනුහි බීම දාමායාති වරයෙකු බාසට උල්පත පිබිදුවාමානව නිදහසට ගහකොළ සතාසීපාවට සෙනෙහි බැඳ මානව දයාවෙන් යායුතු ගමන අද වෙනතක හැරී ඇත සංවේගයකි තද මේවා දකින්නට හිමියලි වඩිනවද සතුටු සිනා යටපත් වී කඳුළු පිරේ නැත සමගියක් බැලුවම හැම ගෙදර දුරේ ඉසිකෝමාන ඇත පොදි බැඳ බරට බරේ හිමි ඔබ දෙසුව බන අද කන පිටට හැරේ බල අරගලය හින්දා කරගෙන වාද රටකට ලැබී ඇත විසකුරු පාලිරෝද සිංහල දෙමළ මුස්ලිම් යන දෑබේද හිමියනි ඔබේ බණ දහමෙහි තිබුණාද දිනෙන් දින මුහුකුරා යන මමත්වය නිසා පව්කඳු ගොඩගසමින් උදේ දවල් රෑ බණ පිරිත් අහන මිනිසා ලෝතුරු බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මයට නිගා දෙන්නේ ඇයි? අපට උදයෙන් අවදිවන්නට පංචශීලය ඇහෙනවා ඊට පස්සේ පිරිත්වල රස තාලයට කන වැටෙනවා ප්‍රාණඝාතෙන් වැළකෙමුයි යන පළමු සිල්පද රකින්නවා එහෙම අරගෙන අනේ සමිඳුනි අපිත් පව් කඳු නගිනවා සිහලලේ යයි දෙමළලේ යයි ලේ බෙදාගෙන තරඟයක් අපේ ලේ ලොව උතුම් ලේ ඇයි කියා දෙපිලක යුද්ධයක් විදු ඇසින් නම් අපට හමු වී නොමැත ඒ ගැන කිසි දෙයක් අහෝ සමිඳුනි ඔබේ දහමෙහි තිබෙනවද ඒ වගේ ලෙයක්
ලොකුම ලොකු පන්සල් හොයාගෙන දුවති සමහරු දස අතේ ගමේ පන්සලේ වහල දිරලා හදන්නට කිසිවෙකු නැතේ සියලු ආගම් එක සමානලු කියා සමහරුනගේ සිතේ නුදුටු වෙමි කිසි තැනක ඒ ගැන සමිඳ ඔබ දෙසු බණ පොතේ මමයි මගේ දාරු පවුල පමණක් රැකුණොතින් ඇති යන මාතේ මහා සත් ගුණවතුන්ගේ ඇත පිටට නොපෙනෙන හදවතේ මමත්වය මුකුරා යනවා බැලූ බැලූ තැන දස ආතේ තිබෙනවද ඒ වගේ දෙයක් ගැන සමිද ඔබ දෙසූ බණ පොතේ මහා පිංකම් කළොත් නැගගාත හැකිය දෙව්ලොව පඩිපෙළ සිතා ලොකුවට කරති වියදාම් ලක්ෂ ගණනින් බල බල දුගියෙකුට බත් තුලක් දෙන්නට අදහසක් නැහැ හිත තුල එවන්නක් නැත මගේ සමිඳුනි ඔබ දෙසූ බණ පදවල ලෝතුරු බුදු පියාණන් වහන්සේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් විසඳුම් සොයන රටක ඔබ වහන්සේගේ දහම වල්වදිමින් අයුක්තිය ශක්තිය වී යුක්තිය බෙලහීන වී පන්සිල් පවා මුදලට විකිණීම අදහාගත නොහැකිය. මව්බිම පිළිබාඳව උරුමය කොයි කාගේ ඌවද තිබිය යුතු වෙයි දෑ අනුරාගේ එය අයිතියකි ඉපදුණු හැම මිනිසාගේ සම්බුදු දහම කොයි කාටත් එක වාගේ පන්සිල් රකින්න ලෙස බුදු බණ පවසනවා උදයට ගනීති හවසට එය වනසනවා බොරුවයි වංචාව හැමතැන රජ වෙනවා
පන්සිල් පවා අද මුදලට විකිනෙනවා පවු කඳු ගොඩ ගැසෙයි බැලුවම ආතර ආත යුක්තියකට ආහෝ නීති අවසරය නැත විමසා බැලුවේ නම් ආදමිතුවනගේ සිත හිමි එක් වාරක් වත් මෙරාටට වාඩිනු නැත නිතරම සිතන්නේ රාගය පිළිබඳය ආසා ඉදිරි පිට කොයි කවුරුත් අඳය හිමි ඔබ දෙසන ලද තුන්වන සිල්පදය නොදෙසා සිටියේ නම් ඒ තරමට හොඳය මව්පියෝ නොසලකන දූ දරුවෝය නරුම වියපත් නොවුන් ගෙවනවා පුරුවේ කරුම සිරිමුවගින් දේසුලොව පවතින තුරුම මංගල සූතුර නැත හිමි අපහාට උරුම තිලෝත්තිලක බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ තෙවරක් වැඩම කළ මහා මහින්දාගමනයෙන් පරම පවිත්‍ර දේශයක් වූ මේ දේශය අද බොරුව වංචාව අල්ලස දූෂණයෙන් පිරි මිනිස් දහම උඩු යටිකුරු කරමින් මව්පිය ගුරුවරුන් උගතුන් වියතුන් නොසලකා හරි මේ අහන්න බුදු හිමි තෙවරක් වැඩිය එකම රාට පිංබිම යනුවෙන් පතල පසිඳුරාට තෙවලා දහමින් සපිරි සොඳුරුරාට කහවත බැබලෙන මහරුවන් ගීරාට ඒ රට බැලු බැලු තැන හැම පැත්තේ දූෂණයෙන් පෙරමුණ ගෙන ඇත්තේ හයිහක් තිය ඇති අය ජයගත්තේ දුබල එකා මාරු වගේ ලීපත්තේ කැසිනෝ සූදුව ඇත හැම රැටද සමාව ලැබෙනවා මිනිමාරුවාටද ගොයුම් සමිද ඔබ දෙසුබාන කාටද අපටද නැත්නම් ධනපතියාටද සුරාව සූදුව අල්ලසලු බැඳ දුවයයි මිනිසා තන්හා පොදි බැඳ
පරාභවය නම් උත්තම සුතුරද නියම ලෙසින් හිමි දෙසුවේ අපටද උගතුන් හට නාගමින් ආවලාද දේශය පාවා දෙන අපරාද මුදලට පමණක් බැඳගත් හාද සමිඳුනි ඔබේ දහමෙහි නැහැ නේද අංගීරස බුදු පියාණන් ප්‍රබලයා දුබලයා යටපත් කරමින් එකෙක් උපාගා තව එකෙක් නැගී සිටින යුගයකට අද අපි එළඹ සිටින්නෙමු සාතුරාට යාකොට රාටින් කොටසක් දීමට අපේ ආය පාගාවට හැකිය යට වී ඇතැයි කීමට නීති ඇත මේවාට සිදුරු ඇත රිංගීමට ප්‍රජාතන්තරේ පිට නිදහසක් ඇත කරුණු කීමට අම්බුදරු රැකීමට බැංකු පොත තරවීමට හේතු වැත ඒවට සමිඳ ඔබ වැඩි රටද මේ රට සංගුන් පිරි නොගනිති අපවාද දුස් පවරති දන් වැටද නොමදෙති පන්සුකූලය සඳහා පැමිණෙති ඇසූ ඇසූ හැම තැන රැවටිලි බාස්ය අපමණ නොදන්නේය කළගුණ කොයිද සාමිනි ඔබ දෙසූ බණ මගේ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ බණ දෙසූ කාලයේ නාලාගිරි ඇතුන් පවා දමනය කළේ මහා මෛත්‍රිය පෙරදැරිවයි. අද නාලාගිරියන් 100,000 ගණනක් මෛත්‍රී ගංගාවකින්වත් දමනය කළ හැක්කේද? දෙස්පාලනය තුල එක එක පීලට ගැටි යතිවරු පාවා වැඳ වැටෙනවා බීමට වැටි මේවා සිදුනා පසුගිය කාලක කෙටි සමිඳුනි ඔබේ සිවුරට ගිය කාලක හැටි මත් කුඩුරා තරුණයෝ ටික හැම වේලේ සිඳහිරියොතප් විඳ ගනිමින් සබකෝලේ
රංග දෙති නටති ගීයට එක එක තාලේ මත් කුඩු තිබුණාද හිමි බණ දෙසූ කාලේ දහස් ගණන් බණ පද දෙසමින් එමට විප්ලවයක් කළා භාරතයෙහි හැමට නැවතත් වැඩියොතින් හිමිමේ හෙළබීමට ලැජ්ජාහිතෙනු ඇත අපගේ බොදුකමට දුරුවෙනු පාස පාවින් කියලා හිමි කිව්වා බමුණු කුලය එම දාසුනෙන් ගිනිතිව්වා එදා මේ පුර වැසියන් දං රස බිව්වා මෙදා පසු පාවම පොදි බැඳගෙන දිව්වා මල්වට්ටියක් වෙන්දේසියේ දාමන කොට අටපිරිකරට ආමුවේදී පාණ්ඩු කාවන විට රැවටිල්ලක් ලෙසට දැනුණා මතකයට මේකයි උතුම් රට බුදුහිමි වැඩිය රට රුපියල් 18 2008 මිනි මරණ කොට අධිකරණයෙන් නඩු නිදහස් කෙරෙන විට අනේ අපොයි යැයි හැඟුණා මතකයට මේකයි උතුම් රට බුදුහිමි වැඩිය රට හාල් මිටියකට ගල් වැලි දමන කොට කහ කුඩු වලට පිටි කලවම් කරන විට වංචාවක් ලෙසට දැනුණත් මතකයට මේකයි උතුම් රට බුදුහිමි වැඩිය රට ලයිට් බිල ගෙවල් බිල්පත එකතු කොට හොර සහතිකෙන් පුතු පාසල් යවන විට සංසාරයේ හැටි කියලා හිතුනි මට මේකයි උතුම් රට බුදුහිමි වැඩිය රට
එදා සැවැත් පුර මහාමග වඩින විට නාලාගිරියා ආවා හිමිදිරියට රාකල හතරුදුම්නේ දල ඇතේකුහට ගුදමක් මදිලු අද අපගේ මිනිසෙකුට වටවන්දනාවේ ගොස් රැස් කොට පින්ද වසකට වාරක් නාගිනවා සමනොල කන්ද වැන්දත් බුදු සාමීද ඔබ වැඩ සිටි කන්ද එතකොට දෙව්ලොවට යාමට පුළුවන්ද ඔබ වහන්සේ දෙසූ දහමින් මේ උතුම් බෞද්ධ රට යලිත් බුදු පියාණනි ගොඩගත හැකිය. එය යුගයේ අවශ්‍යතාවයි. උගතුනි වියතුනි ප්‍රඥයිනි මේ ඔබේ වාරයයි. මෙරටින් කාබී මෙරටින් සැනසී පිට රටවල පිට කහන්නේ පිට රට පැත්තෙන් එන බත් තුලකින් වේලක්වත් පිරිමහන්නේ ඉංගිරීසියත් වැරදුණු තැනකදී ඒකත් නොපිටට වහන්නේ සමිඳුනි කිව මැන කවදාද හෙළදිව ඔබ දෙසු බණ පද අහන්නේ අපේ මිනිස්කම පිට රට පටවා නොමිනිස්කම යලිගෙනෙන්නේ ඒ නොමිනිස්කම කරපින්නාගෙන අලුත් මාවතක් හොයන්නේ සැපි බව විනයද හැදියාවද කෝ ඒවා යට වී තිබෙන්නේ හිමියනි කිව මැන කවදාද හෙළදිව ඔබ දෙසු දහමින් හැදෙන්නේ එකෙක් මරාගෙන එකෙක් නැගෙන්නට නිතරම මිනිසා සිටිනු පෙනේ බලතණ්හාවම ශක්තිය කරගෙන අමතක කරලා කෙලෙහි ගුණේ ජාතිය ජන්මය කුල ගොත් සේරම නැත ඒවා පිළිබඳව සෙනී මේ වගේ දේවල් තිබේද සාමිනි මෙත් කරුණාවෙන් දෙසුව බණී දහං පාසලේ නමගිය සිසුවිය අනේ කැරෝකේ නැටුමට යනවා අවසානයතෙක් ඉගෙනගත්තු සිසු රේස් තුන්දුවට යට වෙනවා
සන්දර්ශනවල විලිබිය දෙක නැත නටන්න හිතුනාම නැටවෙනවා බණ පදවලටත් නටන්න කාලය හිමියනි ළඟදීම එළඹෙනවා ජාතික ගීයට කැරොකෙ නටනවාලු ජාතික කොටියාත් යටට අඳී උණු උණු පපඩම් විලාසිතාවන් අදගං පැත්තෙන් දොරට වදී බම්බසර යන සිව් අකුරු දන්නේ නැති යුවතියෝ FM ගුවනේ රැඳී මේ සංවරකාම තුරන් කරන්නට හිමි ඔබ දෙසු බණ දහම මදී යුතුයකම් දිනේවා දම් එළියද පෙනේවා කලගුණ දැනේවා රටට යාලි සැනසුම ගෙනේවා බුදු හිමි දෙසුව බණ සාදාතනිකයි ආපමන රටේ හැම වියසන දුරින් දුර්වී දිනේ මතු දින කල් වැසිවාසීවා ආටු කොටු සාර වේවා සටන් නිම වේවා මගේ හෙළබීම පහන් වේවා